Hi guys, අද අපි බලන්න යන්නේ Ender 3 Max Neo 3D printer එක preheat කරන්නේ කොහොමද කියලා. මේ preheat කියන option එක අපිට අවශ්‍ය වෙන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි filament එකක් load කරනකොට printer එක manually heat කරගන්න ඕන වුණොත්, එහෙම නැත්නම් printer එකේ nozzle එක change කරද්දී printer එක heat කරගන්න ඕන වුණාම, එහෙම නැත්නම් වෙන ඕනම වැඩකට printer එක අපිට print එකක් දාන්නේ නැතුව heat කරගන්නවා නම් මේ preheat කියන option එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් printer එක heat කරගන්න මුලින්ම අපි යන්න ඕනේ prepare කියන menu එකට. ඊට පස්සේ scroll down කරලා preheat PLA හරි preheat ABS හරි කියලා option එකක් ඔයාගේ printer එකේ බලා ගන්න පුළුවන් වෙයි. ඒ දෙකෙන් එකක් select කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි nozzle එකයි pad එකයි දෙකම එක සැරේ heat වෙනවා. අවශ්‍ය වැඩේ කරලා ඉවර වුණාම අපව cool down කරන්නත් prepare කියන menu එකට ගිහිල්ලා scroll down කරලා cool down කියන option එක select කරන්න. එතකොට ඔයාගේ nozzle එකේ bed එකේ දෙකේම heater soak වෙලා cool down වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ ඔයාගේ printer එකෙත් ඔයා දන්නේ නැති වැඩ කරගන්න විදිහ දැනගන්න ඕන නම් පල්ලෙහින් comment එකක් දාලා තියන්න.